හරි. අපි මේ කරන්න යන්නේ පුතේ ඉතාමත් වටින වැඩක්. මේ අපි හදාගන්න chart එක මම මුලින්ම කියනවා මේ chart එක හැදුවට පස්සේ ආයි වෙන දවසක ආයි බලන්න යන්න එපා. මොකද මේ chart එක හැදුවට පස්සේ ඒක නිකන් ආයි බලන්න ගියොත් එහෙනම් පිස්සු හැදේ. මේක හදන්නේ අපි අපේ මේ 2025 අවුරුද්දේ පේපර් එක ඔයාලට කොහොම එයිද කියලා පොඩි අවබෝධයක් ගන්න පමණයි. ඒ නිසා මේ chart එකෙන් ලොකු ඒ කියන්නේ නැවත නැවත බලලා පාඩම් කරගන්න දෙයක් නෑ මෙතන. මේකෙන් ඔයාලට සිද්ධ වෙනවා ඔයාලගේ පේපර් එකේ ලොකු වෙනස්කමක්. ඔයාලා උත්තර ලියද්දී දැනට ඔයාලට පැයක් යනවා නම් උත්තර ලියන්න. එහෙම නැත්නම් වෙලා මදි නම් පැයකට වඩා යනවා නම්. එහෙම නැත්නම් විනාඩි 50ක් යනවා නම්. ඔන්න ඔය ඔයාලට ගත වෙන කාලය විනාඩි 10ක් හෝ 15ක් අඩු කරගන්න රහසක් තමයි මේ කියන්න හදන්නේ. ඒ වගේම මෙතනින් තව දෙයක් ඔයාලට අවබෝධ වෙනවා. අපි දන්නවා මම පුතාලට 10 11 අවුරුදු දෙකට කොමර්ස් විෂයට පාඩම් කීයක් තියෙනවද පුතේ? කොමර්ස් විෂයට පාඩම් කීයක් තියෙනවද? 10 11 දෙකටම දන්නවද? කතා කරමු. 10 වසරට පාඩම් කීයක් තියෙනවද පුතේ? 10 වසරට පාඩම් 12ක් තියෙනවා. 10 වසරට පාඩම් 12ක් තියෙනවා. මොනවද මේ පාඩම් 12? මතකද? පළවෙනි පාඩම ඔන්න හොඳට අහන් ඉන්න. ව්‍යාපාර පසුබිම. දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය. තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. 4 ගිණුම්කරණය හැඳින්වීම. 5 ගිණුම්කරණ සමීකරණ. 6 ditth සටහන්. 7 මූලික සටහන් පොත් සහ මූලාශ්‍ර ලේඛන. 8 මුදල් පොත සහ සුළු මුදල් පොත. 9 බැංකු ගිණුම් හා බැංකු සැසඳුම් ප්‍රකාශ. 10 ගැනුම් ජර්නල් විකුණුම් ජර්නල් සහ පොදු ජර්නල්. 11 ශේෂ පිරික්සුම. අවසාන පාඩම ඔයාලා ආස පාඩම මොකද්ද? ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. නිවැරදි කිරීම. හරි. ඔන්න 10 වසරේ පාඩම් 12. ඒ වගේම ඔයාලට 11 වසරට පාඩම් කීයක් තියෙනවා? 11 වසරට 8ක් තියෙනවා. 11 වසරට පාඩම් 8ක් තියෙනවා. ඒ 8 හැදෙන්නේ පළවෙනි එක වෙළඳාම් සහ උපකාරක සේවා. 2 කළමනාකරණය. 3 අලෙවිකරණය. 4 මූල්‍ය ප්‍රකාශන. 5 ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන. 6 ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. 7 පිරිවැය ලේඛන. 8 ආයෝජනය. ඔන්න පාඩම් 20. හරි. පාඩම් 20ක් තියෙනවා කියලා දැනගත්තේත් අද. නෑනේ මම දාලා දාන්න. හරි. එතකොට ඔයාලගේ MCQ පේපර් එක කෙටි ප්‍රශ්න පත්‍රය. මේක වැදගත් පේපර් එකක් පේපර් දෙකෙන් මම ගොඩාක් වෙලාවට ළමයික මනින පේපර් එකක් තමයි MCQ පේපර් එක. ඒකට හේතුව තමයි MCQ පේපර් එකේ ප්‍රශ්න 40ක් එනවා. ඒ 40ට මේ පාඩම් 20ම අදාළයි. මේ පාඩම් 20ෙන්ම තමයි MCQ පේපර් එක හැදෙන්නේ. එතකොට තෝරා ගන්න බෑ ප්‍රශ්න 40ට උත්තර 40ක් සපයන්නම ඕනේ. එතකොට ඒකකට යන ළමෙක් හදා ගන්න ඕනේ පළවෙනිම තැන තමයි ඔයාලගේ MCQ පේපර් එක. මොකද අපි කලින් ඉඳන් මම මේක ගැන කතා කරලා තියෙනවා. සාමාන්‍ය ළමයෙක්ට අනිවාර්යයෙන්ම වෙලා මදි වෙන ප්‍රධාන විෂයන් දෙකක් තියෙනවා ගණිතය සහ සිංහල. කොමර්ස් විෂය හදා කරන දරුවෙක්ට අර ගණිතය සහ සිංහල වලට අමතරව කාලය මදි වෙන තවත් විෂයක් තමයි මේ අපේ කොමර්ස් විෂය නැත්නම් ව්‍යාපාර හා ගිණුම් කරන. එතකොට ඒක ඔයාලට හොඳටම දැනෙන්නේ නැති 11 වසරේ දෙවෙනි වාරේ. ඇයි එහෙම 11 වසරේ දෙවෙනි වාර විශේෂ වෙන්නේ? 11 වසරේ දෙවෙනි වාරයෙන් පස්සේ තමයි මේ මූල්‍ය ප්‍රකාශන පාඩම් දෙක ඇඩ් වෙන්නේ.
ඔය මූල්‍ය ප්‍රකාශන පාඩම් දෙක පේපර් එකට ඇඩ් වුණාට පස්සේ තමයි ළමයින්ට කාලය මදි වෙනවා කියලා තේරෙන්නේ. පැහැදිලි. එතකොට ඔයා දෙකම ඔයාලා ඇති. ඒක පොදුවේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේ කාලය මදි වෙන එක ප්‍රශ්නය මගහරවා ගන්නත් ඒ වගේම මේ ප්‍රශ්න 40 ඔයාලගේ පාඩම් 20න් කොහොමද අහන්නේ කියන එක දැනගන්නත් වැදගත්ම දේ 2025 පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා අවබෝධයක් ගන්නත් තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් හොඳ අවබෝධයෙන් මාත් එක්ක මේ වැඩේ යන්. අපි දැන් හදාගත්ත chart එකක් 1 ඉඳන් 40 වෙනකන් මේ පැත්තෙන් අංක දාගෙන තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 40. ඒ වගේම තීරු 10කට බෙදාගෙන තියෙනවා. ඒ අවුරුදු 10ක්. 2016 ඉඳන් 16 17 18 19 20 21 22 23 24ට එනකන් අපිට ඇවිල්ලා තියෙනවා. අපි ගෙස් කරනවා 25ද. හරි. එතකොට මෙතෙන්දී අද මම මේ අවුරුදු කලින් ආපු 2016 ඉඳන් 2024 වෙනකන් කියන අවුරුදු 9ම මේ වෙලාවේදී කතා කරන්නේ නැහැ. මේ වෙලාවේදී මම අහමු ලෙස අවුරුදු කිහිපයක් අරගෙන කතා කරනවා. මොකද අංක 1 අපිට තියෙන කාලය සීමිතයි. ඒ කාල සීමිත කාලයෙන් අපි මේකේ වැඩක් ගන්න ඕනේ. ඒ නිසා අපේ වැඩෙත් කරගෙන කාලයක් ඉතුරු කර ගන්න ඕන හින්දා මේ අවුරුදු 9න් මම අහමු ලෙස අවුරුදු කිහිපයක් ගන්නවා. ඒ අවුරුදු කිහිපයත් එක්ක අපි බලමු 2025 පේපර් එක කොහොමද ඔයාලගේ හැදෙන්නේ කියලා. හරි. මම පුතාලා ගන්න ඔයාලගේ පාස් පේපර් පොත අතට. ඔයාලගේ පාස් පේපර් පොත අතට ගන්න. ඒක ඔයාලට ඕනේ. මේ වැඩේ කරන්න මාත් එක්ක. පෙළ ගන්න 2016 MCQ එක. අපි මුලින්ම ඉතින් අපේ සිලබස් එකේ පළවෙනි පේපර් එක 2016 නේ. ගමු 2016 අතට. හරි. මාත් එක්ක හොඳ අවබෝධයෙන් බලන්න. මගේ ස්පීඩ් එකට මෙයන් එතකොට කාලය ඉතුරු කරගන්න පුළුවන් අපිට. 2016 පළවෙනි MCQ එක අපි උඩින් පල්ලෙන් බලමු නිකන් ප්‍රශ්න. මොකද මේ පාඩම විතරයි අපිට අවබෝධ වෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන පුතේ මිනිස් අවශ්‍යතාව. මිනිස් අවශ්‍යතාවය මොන පාඩමද? 10 වසර පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම කියන පාඩමෙන්. මුකුත් ලියන්න එපා. ලියන්න එපා මම කියලා දෙනවා. ලියන්න එපා මුකුත්. ඊළඟ දෙවෙනි පාඩම දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. ව්‍යාපාර අවස්ථාවක් අහනවා. ව්‍යාපාර අවස්ථාවේ ව්‍යාපාර පරිසරය කියන පාඩමේ. අභ්‍යන්තර බාහිර කියන බෙදුවා. අභ්‍යන්තර පරිසරයෙන් ශක්තියින් දුර්වලතාව, බාහිර පරිසරයෙන් අවස්ථා තර්ජන. එතකොට දෙවෙනි පාඩමෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ 10 වසරේ තුන්වෙනි පාඩම. 10 වසරේ තුන්වෙනි පාඩම. ඊළඟ 4 නිෂ්පාදන සාධක. පුතේ නිෂ්පාදන සාධකාවේ 10 වසරේ පළවෙනි පාඩමේ ව්‍යාපාර පසුබිම මුකුත් ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. පස්වෙනි පාඩම පස්වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. දිනුටෙක් සම්බන්ධ ව්‍යාපාර නිවැරදි ප්‍රකාශයේ ඒක පාඩම් 1 සහ 3 වෙනි පාඩම එකතුවේ මික්ස් කරලා තමයි ඒක අහලා දෙන්නේ. 10 වසරේ 1 සහ 3 කියලා පාඩම්. යන්න 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අල්මැති පාර්ශ්ව උනන්දුවක් දක්වන පාර්ශ්ව. ඒ කියන්නේ 10 වසරේ පළවෙනි පාඩම. 7 ආර්ථික පරිසර සාධක අහලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය 2. එහෙනම් මම පුතාලට තේරෙනවා එකේ ඉඳන් 7 වෙනි ප්‍රශ්න වෙනකම් එකේ ඉඳන් 7 වෙනකම් ඇවිල්ලා තියෙන්නේ මොන පාඩම් වලින්ද පුතේ? එකේ ඉඳන් 7 වෙනකම් 10 වසර මොන පාඩම්ද? 1 2 සහ 3 කියන පාඩම් වලින්. පළවෙනි ප්‍රශ්න 7 එකේ ඉඳන් 7 දක්වා දාගත්ත සංකල වරහණක් 10 වසර 1 2 3 එය පාඩම රවුම් කළා දාන පාඩම් අංක 1. එතකොට පැහැදිලිව මේක අවබෝධ වෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 7 වෙනි ප්‍රශ්න වෙනකම් 10 වසර 1 2 3 10 වසර 1 2 3 ඉක්මන් කරන්න. දාගන්න දැන් ඉක්මන් කරමු පුතේ. ට්‍රාන්ස්ෆරියෙන් හරි කවන්නේ මේක අපිට මේ අවබෝධයක් ගන්න විතරයි ඈ. අවබෝධයක් ගන්න විතරයි. එකේ ඉඳන් 7 වෙනකම් 10 වසර 1 2 3 ඊළඟට 8 වෙනි ප්‍රශ්න බලන්න. 8 වෙනි ප්‍රශ්නේ බැංකු සේවා. 9 වෙනි ප්‍රශ්නේ බැංකු සේවා.
10 රක්ෂණ සේවා, 11 sannivedana සේවා, 12 ප්‍රවාහන සේවා, 13 වෙළඳාම. ඔය උපකාරක සේවා සහ වෙළඳාම කියන්නේ මොන පාඩමද? 11 වසරේ පළවෙනි පාඩම. 11 වසරේ පළවෙනි පාඩම. 8 වෙනි ප්‍රශ්නේ ඉඳන් 8 ඉඳන් 13 වෙනකන් සංගල වරහණක් දාන්න. 8 ඉඳන් 13 වෙනකන් 11 වසර පළවෙනි පාඩම දාගන්න පුතේ. 8 ඉඳන් 13 වෙනකන් 11 වසර පළවෙනි පාඩම. 11 වසර පළවෙනි පාඩම. 11 වසර පළවෙනි පාඩම. හරි නේද? ඊළඟට 14. 14 වෙනි ප්‍රශ්න බලන්න. ඒකේ අහලා තියෙන කළමනාකරණ කාර්ය ක්‍රියාව මොකක්ද කියලා. ඒ කියන්නේ කළමනාකරණයේ පාඩම 10 11 වසර දෙවෙනි පාඩම කළමනාකරණය. 15 අලෙවිකරණය අහලා තියෙන. ඒ කියන්නේ 11 වසරේ තුන්වෙනි පාඩම අලෙවිකරණය. 16 ආයෝජන මාර්ග අහලා තියෙනවා. ඒ කියන්නේ 11 වසරේ 8 වෙනි පාඩම. මේ බලන්න පුතේ වැඩක්. මේ 14 ඇවිල්ලා තියෙන්නේ 11 වසර දෙකෙන්. 15 11 වසර 3න් අලෙවිකරණය. 16 11 වසර 8න් කළමනාකරණය, අලෙවිකරණය සහ ආයෝජනය කියන පාඩම් වලින් ඇවිල්ලා තියෙන්නේ. දාගන්න පුතේ. 14 11 වසරේ 2, 11 වසරේ 2, 15 11 වසරේ 3, 11 වසරේ 3, 15 16 11 වසරේ 8, 11 වසරේ 8, ඉක්මන් කරමු. හරි නේද? ඊළඟ බලන්න 17 වෙනි ප්‍රශ්නේ. 17 ගිණුම් කරන සමීකරණ ලියන්න පා. ගිණුම් කරන සමීකරණ. 18ත් ගිණුම් කරන සමීකරණ. 19 දිත්ත සටහන්. 20 දිත්ත සටහන්. ඊළඟට 21 ඒකත් දිත්ත සටහන්. 22 මූලාශ්‍රයකන සහ මූලික සටහන් පොත්. 23 බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශ. 24 ඒකත් මුදල් පොත ආශ්‍රිත වට්ටම් තියෙන්නේ මුදල් පොත ආශ්‍රිත ප්‍රශ්නයක්. 24 25 සුළු මුදල් පොත. 26 ඒකත් මූලික සටහන් පොත් මූලාශ්‍ර ලේඛන කියන පාඩමේ. 27 ඒකත් මූලික සටහන් පොත්. එහෙනම් මෙන්න වැඩක්. 17 ඉඳලා 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා 27 වෙනි ප්‍රශ්නෙට මොන පාඩම්ද ඇවිල්ලා තිබ්බේ? මොන පාඩම්ද ඇවිල්ලා තිබ්බේ? ගිණුම් කරණය පටන් ගන්න 4 වෙනි පාඩම ඇවිල්ලා තිබ්බා. සමීකරණ ඇවිල්ලා තිබ්බා. දිත්ත සටහන් ඇවිල්ලා තිබ්බා. මූලික සටහන් පොත් ඇවිල්ලා තිබ්බා. මුදල් පොත සුළු මුදල් පොත තිබ්බා. බැංකු ගිණුම් තිබ්බා. ගැනුම් ජර්නල් විකුණුම් ජර්නල් තිබ්බා. ඒ කියන්නේ මොන පාඩම්ද පුතේ? 10 වසර ගිණුම් කරන පාඩම් ටික. ඒ කියන්නේ 17 ඉඳන් 27 වෙනකන් ගැහුවා සංගල වරහණක්. 17 ඉඳන් 27 වෙනකන් 17 ඉඳන් 27 වෙනකන් ධර්ම සංගල වරහණක්. ලියන්න 10 වසර පාඩම් ගොඩක් තියෙනවා. ඒ හින්දා අවබෝධයෙන් ලියන්න. 4 5 6 7 8 9 සහ 10. 4 ඉඳන් 10 පාඩම වෙනකන්. ඒ කියන්නේ 10 වසරේ ගිණුම් කරණය ටික. 17 ඉඳන් 27 වෙනකන්. 17 ඉඳන් 27 වෙනකන්. මේවා ඔයාලට කොහෙදිවත් හම්බෙන්නේ නැති වැඩ. හරි. මම දන්න තරමින් මේ වැඩේ කරන තව 100 කෙනා ඉන්නේ. හරි. මම දන්න සර්ලා ඇති.
දන්න එක සර් කෙනයි ඉන්නේ කුරුණෑගල සර් කෙනෙක්. එයාව මට මේ මෑතකදී මාත් එක්ක කතා බහට හම්බුනේ මේ ඒ සර්ුත් මේ වැඩේම කරනවා. ඒක පස්සේ දන්නේ මම. ඒ මම කලින් හිතන්නේ මං විතරයි කියලා. තව ඇති. හරි. එහෙනම් හරි දුර්ලභ අවස්ථාවක් ඔයාලට මේ හම්බෙලා තියෙන මේ chance එක ගන්න. මේකෙන් ලොකු අවබෝධයක් මම පුතාට පේපර් එක ගැන ගත හැකියි. 17 ඉඳන් 27 වෙනකන් 10 වසර 4 5 6 7 8 9 සහ 10 කියන පාඩම්. ඊළඟට 28 බලන්න. 28 තියෙන්නේ වැරදි නිවැරදි කිරීම. ඒ කියන්නේ 10 වසර 12 28 10 වසර 12 දාගන්න. 28 10 වසර 12 29 29 සහ 30 ඇවිල්ලා තියෙන්නේ බලන්න සමාජික මුදල් ඒ වගේම ආදායම් ප්‍රකාශය කියන්නේ අර 11 වසරේ ලාභ අරමුණු කර නොගත් 29 සහ 30 මේ දෙකම ලාභ අරමුණු කර නොගත් ඒ කියන්නේ 11 වසර 6 වෙනි පාඩම 11 වසර 6 වෙනි පාඩම ඉක්මන් කරගෙන යන්න 11 වසර 6 වෙනි පාඩම 6 වෙනි පාඩම ඊළඟට 31 32 ඇවිල්ලා තියන්නේ බලන්න පුතේ ඔයාලගේ පේපර් එකේ පිරිවැය කියන පාඩමේ පිරිවැය ඒ කියන්නේ 11 වසර 7 වෙනි පාඩම 11 වසර 7 වෙනි පාඩම නිෂ්පාදන පිරිවැය 31 ඊළඟ 33 ඉඳන් චුට්ටක් බලන්න ලියන්න එපා 33 තියෙන්නේ අර මූල ප්‍රකාශන මුදා මේ ලාභ වල ප්‍රකාශය මූල අර්ථ ප්‍රකාශය ඊළඟ 34 ෂය ඒක තියෙන්නේ ඒ පාඩමේමයි ඊළඟ 35 36 37 38 39 40 වෙනකන් ඔක්කොම මොන පාඩම් දෙකෙන්ද ඇවිල්ලා තියෙන්නේ 33 ඉඳන් 40 වෙනකන් 11 වසර මොන පාඩම් දෙකද පුතේ 4 සහ 5 මූල්‍ය ප්‍රකාශන සහ ගැළපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන කියන පාඩම් දෙකේ එකතුවක් තමයි 33 ඉඳන් 40 වෙනකම් 33 ඉඳන් 40 වෙනකම් 33 ඉඳන් 40 වෙනකම් 2016 chart එක හරි නේද 16 සම්පූර්ණයි නේද හරි මම ඊළඟට ගන්නවා දැන් අපිට ඔක්කොම පේපර් කතා කරන්න වෙලාවක් නැති හින්දා මම කියන්නේ අර පේපර් දෙක තුනක් විතරක් බලනවා කියලා බලන්න ඔහොමම 2019 පෙළ ගන්න 2019 දැන් ඔයාලා 17 සහ 18 තීරු දෙකට ඉඳ තියන්න ඒ තීරු දෙක ඔයාලගේ තියෙනවනේ හා 17 18 තීරු දෙක ඉඳ තියන්න දැන් යන 2019 19 ටග්ගා ලබන්න MCQ පේපර් එක පළවෙනි ප්‍රශ්නේ අවශ්‍යතා ඒ කියන්නේ 10 වසරේ 1 දෙවෙනි ප්‍රශ්නේ ව්‍යාපාර සංවිධාන 10 වසරේ 3 තුන්වෙනි ප්‍රශ්නේ ඒකත් අවශ්‍යතා වුමනා 10 වසරේ 1 4 නිෂ්පාදන සාධක 10 වසරේ 1 පස්වෙනි පාඩම ව්‍යාපාර පරිසර සාධක අහන්නේ එහෙනම් 10 වසරේ 2 හයවෙනි ප්‍රශ්නේ ව්‍යාපාර ශක්තියක් දුර්වලතා ඒවත් 10 වසරේ 2 එහෙනම් ඔන්න ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ බලන්න 7 ව්‍යාපාර සංවිධාන ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් 2019 පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 7 වෙනි ප්‍රශ්නට වෙනකන් දැම්ම සංගල වරහණක් මේ තීරු හොඳට බලා ගන්න 1 ඉඳන් 7 වෙනකන් 10 වසර 1 2 3 10 වසර
1 2 3 2019 2019 ඉක්මන් කරමු. මේ පැත්තේ ප්‍රශ්නාංක හොඳට බලලා සංගල වරහන දාන්න. නැත්තම් එකක් පැන්නොත් එහෙම ඔක්කොම ඥාව් වෙනවා. හරි. 10 වසර 1 2 3. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ බැංකු සේවා, 9 වෙනි ප්‍රශ්නේ බැංකු සේවා, 10 වෙනි ප්‍රශ්නේ රක්ෂණ සේවා, 11 සංවේදන සේවා, 12 ප්‍රවාහන සේවා, 13 වෙළඳාම. ඒ කියන්නේ 8 ඉඳන් 13 වෙනකම් 8 ඉඳන් 13 වෙනකම් 11 වසර වෙළඳාම සහ උපකාරක සේවා කියන පළවෙනි පාඩම. වෙළඳාම සහ උපකාරක සේවා කියන පළවෙනි පාඩම. ඊළඟට 14 බලන්න. 14 අර වගේමයි 11 වසරේ දෙවෙනි පාඩම කළමනාකරණය. 11 වසරේ 2 කළමනාකරණය. ඊළඟට 15 සහ 16 කියන ප්‍රශ්න දෙකම පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. දැන් ඔන්න ඔයාලට තේරෙනවා මොන පාඩමද නැත්තේ. කළමනාකරණයේ තියෙනවා ඊළඟ ප්‍රශ්න දෙකම ආයෝජනය. මොන පාඩම නැද්ද? මොන පාඩම නැද්ද? 10 වසරේ 11 වසරේ 3 වෙනි පාඩම. මොන පාඩමද? අලෙවිකරණ ප්‍රශ්නේ නැහැ. අලෙවිකරණ ප්‍රශ්නේ නැහැ. එහෙනම් ඔන්න 15 සහ 16 දෙකම 11 වසර 8 11 වසර 8 ආයෝජනය කියන පාඩම. ආයෝජනය. ඊළඟට 17 දිත්ත සටහන් සහ සමීකරණ පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. 18 සමීකරණ, 19 මුදල් පොත සහ දිත්ත සටහන්, 20 ගිණුම් කරන සමීකරණ, 21 මූලික සටහන් පොත් මූලාක්ෂර ලේඛන ලියන්න එපා. 22ක් මූලික සටහන් පොත් මූලාක්ෂර ලේඛන, 23 සුළු මුදල් පොත, 24 බැංකු ගිණුම්, 25 විකුණුම් ජර්නලය, 26 විකුණුම් ජර්නලය, 27 ශේෂ පිරික්සම. වැරදි නිවැරදි කියන ශේෂ පිරික්සමත් එක්ක එන ප්‍රශ්නයක් 27. එහෙනම් 17 ඉඳන් 27 වෙනකන් අර වගේමයි. දැන් මේ ටික හරි. 17 ඉඳන් 27 වෙනකන් අර වගේමයි. 10 වසර 4 5 6 7 8 9 10 ශේෂ පිරික්සමක් තියෙන හින්දා 11ක් දාගන්න. ඊළඟට 28 29 කියන ප්‍රශ්න දෙක නැවතත් 28 29 29ට වෙනකන් ගත හැකිද? ඔව්. කමන්නේ. ඔයාලා දැන් 27 වෙනකන් සංගල වරණ දායත්තේ. එහෙනම් 27 29 වෙනකන් ගන්න. 29ට වෙනකන්. ඒකත් මූලාශ්‍ර ලේඛන සහ ඒ වගේම බැංකු ගිණුම් පාඩම ආශ්‍රිත ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාලා දාගන්න 10 වසර 9 සහ 7 7 9 ඔයාලා සංගල වරහන දික් කරගන්න පුළුවන් නම් 17 ඉඳන් 29ටම දික් කරගන්න. ඒතර ලේසියිනේ වැඩි නේද? 17 ඉඳන් 29ට යනකම් දික් කරගන්න. එහෙනම් බැයි නම් අර දෙක වෙනම දාගන්න. ඊළඟට 30 ඇවිල්ලා තියෙන සමාජික මුදල්. ඒ කියන්නේ 11 වසර 6 වෙනි පාඩම ලාභ අරමුණු කර නොගත් 30 31 32 අර වගේමයි. 31 32 11 වසර
7 වෙනි පාඩම නිෂ්පාදන පිරිවැය 11 වසර 7 වෙනි පාඩම 31 32 11 වසරේ 7 ඊළඟට 33 ඉඳන් 40 වෙනකම් 33 ඉඳන් 40 වෙනකම් අර වගේමයි 11 වසර 4 සහ 5 4 සහ 5 ඒ කියන්නේ ගැලපුම් සටහන් මූල්‍ය ප්‍රකාශන සහ ගැලපුම් සටහන් පාඩම 33 ඉඳන් 40 වෙනකම් 33 ඉඳන් 40 වෙනකම් හරිනේ එහෙනම් 16 සහ 19 කරා දැන් ඔයාලා යන්න පුතේ 22 2022 පේපර් එකට 2022 2022 මම බෝඩ් එකේ ලියන්නේ නැහැ මොකද දැන් මට මේ පාඩම් ටික ඔයාලට මකන එක අපරාධයක් හින්දා ඔයාලා ලියා ගන්න ඕනේ හොඳට අහුම්කම් දීලා 2022 මුලින්ම අහගෙන ඉන්න පළවෙනි ප්‍රශ්නේ අවශ්‍යතාවය කියන්නේ 10 වසර 1 පරිසරය කියන්නේ 10 වසර 2 3 අවශ්‍යතා දුර්වලතා කියන්නේ ශක්තියින් දුර්වලතා කියන්නේ 10 වසරේ 2 4 නිෂ්පාදන සාධක 10 වසර 1 5 එල්මත් දක්වන පාර්ශව 10 වසර 1 6 10 වසර 3 ව්‍යාපාර සංවිධාන 7 ඒකත් 10 වසර 3 ව්‍යාපාර සංවිධාන එහෙනම් 1 ඉඳන් 7 වෙනකම් අර වගේමයි 1 ඉඳන් 7 වෙනකම් ධම්ම සංගල වරහණක් 10 වසර 1 2 3 10 වසර 1 2 3 10 වසර 1 2 3 ඉක්මන් කරමු ඊළඟට 8 වෙනි පාඩම බැංකු 8 වෙනි ප්‍රශ්නේ බැංකු සේවා 9 බැංකු සේවා 10 sannivedana 11 රක්ෂණය 12 වෙළඳාම 13 ප්‍රවාහනය එහෙනම් අර වගේමයි 8 ඉඳන් 13 වෙනකම් 8 ඉඳන් 13 වෙනකම් 8 ඉඳන් 13 වෙනකම් 11 වසර 1 8 ඉඳන් 13 වෙනකම් 11 වසර 1 11 වසර 1 11 වසර 1 ඊළඟ 14 කළමනාකරණ සැලසුම් කරන්න ඇවිල්ලා තියෙන කියන්නේ 11 වසර 2 14 11 වසර 2 15 11 වසර 3 අලෙවිකරණය 15 11 වසර 3 අලෙවිකරණය 14 මොකද්ද? 14 11 වසර 2 කළමනාකරණය 15 11 වසර 3 අලෙවිකරණය 16 ආයෝජනය කියන්නේ 11 වසර 8 ආයෝජනය 11 වසර 8 11 වසර 8 හරි ඔන්න දැන් ලියන්න පාහන් ඉන්න 17 ඇවිල්ලා තියෙන දීප්ත සටහන් 18 ගිණුම් කරන සමීකරණ 19ක් සමීකරණ 20 සමීකරණ 21 දීප්ත සටහන් සහ සමීකරණ දෙකෙන්ම පුළුවන් 21 දීප්ත සටහන් 23 මූලාශ්‍ර ලේඛන 24 මූලාශ්‍ර ලේඛන මූලික සටහන් පොත් පාඩම 25 දීප්ත සටහන් 26 සුළු මුදල් පොත
27 බැංකු ගිණුම්. ඔන්න ඔව් අහගෙන ඉන්න. 28ක් බැංකු ගිණුම්. 29ක් බැංකු ගිණුම්. ඔව් පොඩි දෙයක් කියනවා දැන්. මේ පාර කියන්නේ 2022 2022 පේපර් එක 17 වෙනි ප්‍රශ්නේ ඉඳන් 29 වෙනකම් 17 ඉඳන් 29 වෙනකම් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ පුතේ. ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ 10 වසරේ අර ගිණුම් කරන්නේ. මෙතන වෙනසක් දැක්කද? මොන පාඩම නැද්ද? මොන පාඩම නැද්ද මේකේ? ඇවිල්ලා තියෙන්නේ වැරදි නිවැරදි කිරීම පාඩම නැහැ. ඔන්න අවබෝධයෙන් වැඩේ ඉන්නවා නම් තේරෙනවා. මට ඔය 2022 කියන කාලේ ලංකාවේ පොඩි විපර්යාසයක් වුණා මතකද? 2021 22 මොකද උනේ? මොකද උනේ? කොරෝනා ප්‍රශ්නේ ආවනේ. ඒ ප්‍රශ්නෙත් එක්ක පුතේ ගොඩාක් ඉස්කෝලේ වැහුවනේ. හැම ඉස්කෝලේම වැහුවා. ඒ වැහුවත් එක්කම ඉස්කෝලවල සිලබස් කවර් කරගන්න බැරි වුණා. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා විශේෂයෙන්ම ගොඩාක් බහුතරයක් ඉස්කෝලවල දැනටමත් එහෙමයි. දැන් කොරෝනා නැහැ කියලා වෙනසක් නැහැ. ගොඩක් ඉස්කෝලවල මේ 10 වසරේ 12 වෙනි පාඩම කරන්නේ නැහැ. මොකද ඒක කරත් නොකරා වගේ ළමයින්ට තේරෙන්නේ නැහැ මේ වැරදි කිරීම පාඩම. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක වැරදි කිරීම 2021 22 පේපර් වල ආවේ නැහැ. ඒ කියන්නේ උඹලටත් එන්නේ නැහැ කියන එකද? නෑ නෑ උඹලට එනවා. ආයේ 23 ඉඳන් තියෙනවා ඈ. ඒ හින්දා නෑ කියලා හිතන්න එපා. මේ පේපර් එකේදී ඒ පාඩම නෑ. ඒ වෙනුවට අර බැංකු ගිණුම් පාඩමෙන්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරි? එහෙනම් අංක දාගන්න පුතේ. 17 ඉඳන් 29ටම 17 ඉඳන් 29ටම සකල වරහණක් දාගන්න. 17 ඉඳන් 29ටම 17 ඉඳන් 29ටම 17 ඉඳන් 29ටම දාලා අර 10 වසරේ 4 ඉඳන් 10 කියන පාඩම වෙනකන් ලියා ගන්න. 4 5 6 7 8 9 10 4 5 6 7 8 9 10 ඉක්මන් කරමු. සර් 14 15 මොකද්ද? මොකද්ද? 14 15 14 15 මම කියපුවේ 14 11 වසරේ 2 කළමනාකරණය 15 11 වසරේ 3 අලෙවිකරණය 16 11 වසරේ 8 ආයෝජනය 17 ඉඳන් 29 වෙනකන් තමයි මේ 4 5 6 7 8 9 10 පාඩම් වලින් ඇවිල්ලා තියෙන්නේ 10 වසරේ. ඊළඟට 30 31 බලන්න 30 31 මොකද පාඩම් පුතේ? ලාභ අරමුණු කර නොගත්. ඒ කියන්නේ 11 වසරේ 6 වෙනි පාඩම 11 වසර 6 වෙනි පාඩම 11 වසර 6 වෙනි පාඩම 11 වසර 6 වෙනි පාඩම ඊළඟ 32 33 34 ඕන චූටි වෙනසක් තියෙනවා නේද? ප්‍රශ්නයක් එහෙම වෙලා තියෙනවා. නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් වැඩි කරලා තියෙනවා. නිෂ්පාදන පිරිවැය 32 33 11 වසරේ 7 වෙනි පාඩම 11 වසරේ 7 වෙනි පාඩම 11 වසරේ 7 වෙනි පාඩම ඊළඟට එතන ඉඳන් ඔක්කොම ටික ඒ කියන්නේ 34 ඉඳන් 40 දක්වා 34 ඉඳන් 40 දක්වා 11 වසරේ 4 5 11 වසරේ 4 5 හරිනේ. ඔහොම යමු. ඔකත් අද කරපු පේපරෙත් අපි බලමු. දැන් අද කරපු පේපරේ මතකයිනේ. 2023 ඒක ටක් ගාලා මාක් කරගෙන යන්න. 2023 පේපර් එකක්. ඒක
අවශ්‍යතා උගුණා කියන්නේ 10 වසර 1 ලියන්න එපා. 2 නිෂ්පාදන සාධක 10 වසර 1. 3 ව්‍යාපාර සංවිධාන 10 වසර 3. 4 ව්‍යාපාර පරිසරය 10 වසර 2. 5 ව්‍යාපාර සංවිධාන සහ අලෙවිකරණ මේ sorry පරිසරය සහ සංවිධාන කියලා පාඩම් දෙකෙන්ම ඊළඟට 6 ව්‍යාපාර සංවිධාන 7 ව්‍යාපාර සංවිධාන එහෙනම් 1 ඉඳන් 7 වෙනකම් අර වගේමයි 1 ඉඳන් 7 වෙනකම් 10 වසර 1 2 3 10 වසර 1 2 3 1 ඉඳන් 7 වෙනකම් 10 වසර 1 2 3 ඉක්මන් කරමු පුතේ මෙච්චරයි කතා කරන්නේ ඊට පස්සේ අපි 2025 බලනවා මොකද්ද වෙන්නේ කියලා ඉක්මන් කරමු 10 වසර 1 2 3 ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ බැංකු සේවා 9 බැංකු සේවා 10 ප්‍රවාහනය 11 sannivedanaය 12 රක්ෂණය 13 වෙළඳාම එහෙනම් අර වගේමයි 8 ඉඳන් 13 වෙනකම් 11 වසර 1 11 වසර 1 11 වසර 1 එකේ 8 ඉඳන් 13 වෙනකම් 11 වසර 1 11 වසර 1 ඊළඟ පුතේ 14 අලෙවිකරණය 11 වසරේ 3 14 අලෙවිකරණය 15 කළමනාකරණය ප්‍රශ්න දෙක පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා ඈ කළමනාකරණය 15 කියන්නේ 11 වසරේ 2 11 වසරේ 2 16 ආයෝජනය කියන්නේ 11 වසරේ 8 අන්න බලන්න ආයි 14 11 වසරේ 3 15 11 වසරේ 2 16 11 වසරේ 8 හරි ඊළඟට 17 දිත්ත සටහන් 18 ගිණුම්කරණයේ හැඳින්වීම 19 20 දෙකම ගිණුම් කරන සමීකරණ 21ක් ගිණුම් කරන සමීකරණ 22 දිත්ත සටහන් සහ සමීකරණ කියන පාඩම් දෙකටම ගත හැකියි 23 ජර්නල් ගැනුම් ජර්නල් 24 දිත්ත සටහන් සහ ගැනුම් ජර්නල් 25 පොදු ජර්නලය 26 සුළු මුදල් පොත 27 බැංකු ගිණුම් 28 බැංකු ගිණුම් 29 බැංකු ගිණුම් එහෙනම් දාගන්න පුතේ අර වගේමයි 17 ඉඳන් 29 වෙනකම් 17 ඉඳන් 29 වෙනකම් 17 ඉඳන් 29 වෙනකම් අර පාඩම් ටිකමයි 10 වසර 4 5 6 7 8 9 10 ඔය අවුරුදු වල අපිත් හිතුවේ වැරදි නිවැරදි කිරීම ආයෙ එන එකක් නැහැ කියලා. ඇයි? ඒ ප්‍රශ්නේ නැති හින්දා. හරි. හැබැයි කිසිම තැනක කිව්වේ නැහැ ඒ පාඩම අයින් කරනවා කියලා සිලබස් එකෙන්. ඒ හින්දා අපි වෙනද වගේම ළමයින්ට ඉගෙනුවා. හැබැයි 22 ආවෙත් නැහැ 23 ආවෙත් නැහැ. 24 ඉඳන් ඔන්න ආයි වැරදි නිවැරදි කිරීම තියෙනවා. හරි. 17 ඉඳන් 29 වෙනකම් හරි නේද?